Hi guys, welcome our YouTube channel. අද අපි ඇවිල්ලා තියෙන්නේ මාතර ඇවිල්ලා ඔයගලන් නවතින්න පුළුවන් ලස්සන ප්ලේස් එකක් අරගෙන. ඉතින් අපි ගිහින් බලමු මේ කොහෙද කියලා. ඔන්න ඉතින් අපි කියපු තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තමයි ස්ටේෂන් ස්ටේෂන් මාස්ටර් ලෝජ් ලෝජ් මාතර. මාතර. දැන් තමයි අපි ලොජ් එකට ආවේ. අපි ගිහින් බලමු අපිට හම්බුන රූම් එක. උඩට යන්න ඕනේ. යන්ක බලන්න. ඉතින් guys මේ day out package එකට අපිට හම්බෙච්ච room එක තමයි මෙතන පිටිපස්සෙන් තියෙන්නේ. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු මේ room එක මොන වගේද තියෙන්නේ. ඒ room එක ඇතුලේ ඕගොල්ලන්ට හම්බෙන facilities ටික මොන වගේද කියලා. රූම් එක ඇතුළට ගිය ගමන් මෙන්න මේ වගේ ඩබල් බෙඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක මාරම ක්ලීන් එකට තියෙනවා. රූම් එක ඉන්ටීරියර් එක ගත්තාම හරියම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කපල් එකකට හරියන විදිහට ඒගොල්ලෝ මේ බෙඩ්රූම් එක arrange කරලා තියෙනවා. තමයි අපිට හම්බුන රූම් එක. රූම් එකටම කිචන් ඒරියා එකකුත් ඉන්ක්ලූඩ් වෙනවා. අපි ගිහින් ඒක බලමු. ඉතින් මෙන්න මේ වගේ ස්පේසස් කිචන් ඒරියා එකකුත් දීලා තිනවා වගේම ඔයාලට ටී හරි කෝෆි හරි හදාගන්න ඕන කරන දේවලුත් එක්කම ඔයාලට මෙතන උයා ගන්න උනත් පුළුවන් විදිහට මෙයාලා මෙතන arrange කරලා තියෙනවා. කිචන් ඒරියා එකත් එක්කම තමයි වොෂ්රූම් එක තියෙන්නේ. අපි ගිහින් බලමු වොෂ්රූම් එක. බාත්රූම් ෆැසිලිටිස් ගත්තාමත් ක්ලීන් and ස්පේසස් විදිහට හදලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ room එකේ facilities ඕගොල්ලන්ට හම්බෙන්නේ. ඉතින් ඒ විතර නෙවෙයි මේකේ kitchen area එකත් එක්කම මෙතන ඉස්සරහා තියෙනවා balcony එකක්. ඉතින් දැන් අපි ඒක පෙන්නන්නම් ඒකත් මොන වගේද කියලා ඕගොල්ලන්ට. ඔන්න ඔය විදිහට තමයි balcony එක තියෙන්නේ. balcony එකකින් එළියට ගිය ගමන් මේක මේ garden view එක බලා ගන්න පුළුවන්. එන්න මේ විදිහට තමයි view එක තියෙන්නේ. නොවිද තමයි බැල්කනි එක නම් පේන්නේ. ඉතින් මේ තියෙන අපිට හම්බෙච්ච රූම් එක මේ ඩේ අවුට් පැකේජ් එකට මේ පැත්තේ තියෙන කිචන් ඒරියා එකෙන් එළියට එන්න පුළුවන්. මේ පැත්තෙන් රූම් එකෙන් ඕන එළියට එන්න පුළුවන්. ඉතින් අපි ආපු ගමන් අපිට වෙල්කම් ඩ්‍රින්ක් විදිහට මෙන්න මේ වගේ නැචරල් ෆැමිලි ගෙඩි එකක් තමයි හම්බුනේ. ඉතින් ඒක අපි බීලා බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා. ඉතින් අපි මේ පළවෙනි පාරට තමයි මේ වගේ නැචරල් දෙයක් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් විදිහට හම්බුනේ. ඉතින් මේ තමයි pool area එක. අපි ගිහින් බලමු. මෙතන තියෙනවා සිටින් ඒරියා එකක්. ඒක පෙන්න. මෙතන තියෙනවා pool එක. මෙතන තියෙනවා ජගුසි එක. ඔය විදිහට තමයි මේ pool area එකයි ජගුසි එකයි තියෙන්නේ. ඉතින් අපි ඒක ලන්ච් එකෙන් පස්සේ එන්ජොයි කරලා බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද තියෙන්නේ මේ ජගුසි එකේ pool එකේ කියලා. ඉතින් අපි ලන්ච් එකේදී මේක හම්බ වෙනවා. ඉතින් ඔන්න දැන් අපි මේ ප්ලේස් එකට චෙකින් වෙලා ටිකක් වෙලා ගියා. අපි වෙල්කම් ඩ්‍රින්ක් එක එන්ජොයි කරලා දැන් අපිට ඉතින් කෝල් එකක් ආවා ලන්ච් එක රෙඩි කරලා තියෙන්නේ ලන්ච් එක ගන්න එන්න කියලා. ඉතින් දැන් අපි ලන්ච් එක තියෙන තැනට ගිහිල්ලා බලමු අපිට මොනවාද ලන්ච් එකට හම්බෙන්නේ මේ ඩේ අවුට් පැකේජ් එකට මොන විදිහටද arrange කරලා තියෙන්නේ කියලා. එතන තමයි ලන්ච් ඒරියා එක තියෙන්නේ. අපි ගිහින් බලමු.
ඉතින් ගයිස් අපිට මෙන්න මේ විදිහට එක්ස් මික්ස් රයිස් එකක් එක්ක සයිඩ් ඩිෂස් විදිහට රසමස චිකන් ඩෙවල් එකක් එක්ක වෙජිටබල් චොප්ස් එකක් වගේම මෂ්රූම් ඩෙවල් එකකුත් හම්බුණා. ඉතින් ගයිස් මේ කෑම හරිම සුවඳයි වගේම හරිම රස පාටයි. අපි කාලා බලමු මේක කොහොමද කියලා. ලන්ච් එක විතරක් නෙවෙයි ඩෙසර්ට් එකට මෙන්න මේ වගේ රසමලස් ෆුඩ් සලාඩ් එකකුත් එක්ක අයිස්ක්‍රීම් එකකුත් හම්බ වෙනවා. ඉතින් ගයිස් දැන් අපි ලංච් එක අරන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලන්ච් එක ගැන කියනවා නම් කෑම නම් හොඳටම රසට තිබ්බා. දෙන්නෙක්ට වැඩිත් එක්ක පෝෂන් එක. ඉතින් ඒ වගේම සෙට් එක විදියට අපිට හම්බුනේ ෆුඩ් සලාඩ් එකක්. ඉතින් ඒකත් රසයි. ඒකත් හොඳටම තිබ්බා. ඉතින් අපි ලන්ච් එක අරගෙන ඇවිල්ලා චුට්ටක් වෙලා රිස් කරා. ඉතින් දැන් යන්නේ පූල් එක එන්ජොයි කරන්න. ඉතින් අපි පූල් එක එන්ජොයි කරලා බලමු. ඒක මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් යන් එතනට. ඉතින් ගයිස් ඔන්න ඔය විදියට තමයි පූල් විව් එක තියෙන්නේ. ඉන්න අපේ තෂි ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි පූල් එක තියෙන්නේ. පූල් එකත් එක්කම ජගූසි එක තියෙනවා. අපි දැන් යන්නේ ජගූසි එක පැත්තට. ඒක මොන වගේද කියලා බලන්න. ඔන්න ඉතින් අපි පූල් එක එක්ස්පීරියන්ස් කරලා ආවා. ඉතින් ඔයාලා දකින්න ඇති වීඩියෝ එක. ඉතින් ඒකත් මාරම එක්ස්පීරියන්ස් එකක්. මේගොල්ලෝගේ පූල් එක ගාවම ජගූසි එකකුත් තියෙනවා. ඉතින් ඒක මාරම කම්ෆර්ටබල්. ඉතින් මාරම ලස්සන ප්ලේස් එකක්. ඔයගොල්ලෝ ඇවිල්ලත් බලන්න. දැන් යමුයි. අපි දැන් යන්න ළඟයි. ඉතින් දැන් අපිට හම්බ වෙනවා මේගොල්ලෝගේ ඊවිනිං ටී එකයි ස්නැක් එකයි. ඉතින් අපි ඒක try කරලා බලමු මොන වගේද කියලා. තමයි මේ ප්ලේස් එකේ ඩේ ඔෆ් පැකේජ් එක ඉන්ක්ලූඩ් වෙන්නේ. ඉතින් මේ ඩේ ඔෆ් පැකේජ් එක අපිට උනේ රුපියල් 15000ක් විතරයි. ඉතින් මතක තියාගන්න මේකේ ඩේ ඔෆ් පැකේජස් විතරක් නෙමෙයි ෆැමිලි එකක් කියනවා නම් ෆැමිලි එකට ස්ටේ කරන්නත් මේගොල්ලෝ පැකේජස් වගේක් තියෙනවා. මීට අමතරව බාබකියු ඒ වගේ දේවල් ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් මේ ප්ලේස් එකෙන් ඔයගොල්ලන්ට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න මේ ප්ලේස් එක. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ආසිතෙයි මාතර එනවා නම් මාතරට ඇවිල්ලා පොඩ්ඩ දුරයි මෙහෙට එන්න තියෙන්නේ. මාතර එනවා නම් අනිවාර්යෙන් මේ ලොකේෂන් එක try කරලා බලන්න. ඒ විතර නෙමෙයි guys, ගොඩක්ම ඉතින් අපේ වීඩියෝස් බලන්නේ කපල්. ඉතින් කපල් හැමදාම අහන ප්‍රශ්නයක් තමයි privacy එක. ඉතින් privacy එක කිසි දෙයකට බය වෙන්නේ නැහැ. මේ room එක 100% privacy විදිහට හදලා තියෙනවා. ඉතින් මේ විලා එකේ parking area එක විදිහට මේගොල්ලෝ මේ වගේ ලොකු space එකක් තියෙන parking area එකක් දීලා තියෙනවා. මොකද මෙතනට family packages උත් include වෙන නිසා ගොඩක් කට්ටිය ඉන්න නිසා මේගොල්ලෝ ලොකු විදිහක parking area එකකුත් ඔයගොල්ලන්ට හදලා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තවත් ලස්සන තැනක් අපි ඔයගොල්ලන්ට ඉක්මනට අරගෙන එන්නම්. ඉතින් එතකන් මේ වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න.